අපි දැන් කතා කරන්න යන්නේ ඇල්ගොරිතම් ගැන. මොනවද? ඇල්ගොරිතම් ගැන. ඇල්ගොරිතම් කියන එක දන්නවද? කලින් අහලා තියෙනවද මේ වචනේ? ඇල්ගොරිතම්. ඇල්ගොරිතම් කියලා කියන්නේ අපි මේ කතා කරපු ගැටලු තියෙන්නේ. ඔන්නෝ විසඳන්න අපි දැන් කියවන පියවරයන් කිහිපයක් අනුගමනය කරනවා කියලා. අන්න ඒ විදිහට අපි පියවරයන් අනුගමනය කරද්දී ඒ පියවරයන් දැක්වීමේ ක්‍රමය අපි ඇල්ගොරිතම් කියලා හඳුන්වනවා. මොකද්ද? ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර මොකද්ද? ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක්‍රමය. පියවර දැක්වීමේ ක්‍රමය ඇල්ගොරිතමයක් කියලා හඳුන්වනවා. එතකොට මොකක් හරි දැන් අපි ඉස්සර කතා කරපු ප්‍රශ්නයක් වුණා. ඒකෙන් පියවරෙන් පියවර කතා කරා. ඒක අනුගමනය කරන්න ඕන පියවරන් ටික ඒ අපි කතා කරේ ඇල්ගොරිතමයක්. සරලම කතාව ඒක ඇල්ගොරිතමයක් අපි කතා කරපු දෙයක්. හරි. දැන් ඔයාලා දන්නවා ඇල්ගොරිතමයක තියෙන පාලන ව්‍යුහ. මොනවාද? පාලන ව්‍යුහ. ඔන්න පාලන ව්‍යුහ ක්‍රම වර්ග තුනක් තියෙනවා. ඇල්ගොරිතමයක වෙන්න පුළුවන් විධි වර්ග තුනක් තියෙනවා. වර්ග තුනක්. දැන් ඉස්සල එකයි නැති කතා කරේ. එහෙම කතා කරේ නැහැ නේ. මොකද නියන් අර ඉස්සල කියන්නේ සර්. දැන් මොකද්ද මේ තුනක් ගැන කියන්නේ? කොහොම හිතනවනේ? නෑ මෙහෙමයි. ඕකේ වර්ග තුන තමයි අනුක්‍රමය sorry. මට සමාන වචන හදුනා. අනුක්‍රමය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ අනුක්‍රමය කියන්නේ මොකද්ද? ස්ටෙප් බයි ස්ටෙප් කියන්නේ පිළිවෙලට යනවා. හරිද? වර්ණය මොකද්ද වර්ණය කියන්නේ? පිළිවෙල අනුක්‍රමය ගැන විස්තර කතා කරමු ඊට ලොකුවට. වර්ණය කියන්නේ ජීවිත සමහර දේවල් අපිට තෝරා ගැනීම සිද්ධ කරන්න තෝරා ගැනීම. ඊට පස්සේ පුනර්කරණය. එකම දේ හැම වෙලේම කියන්න බෑ දෙය කියන එක නම බයනවනේ. දන්නේ වගේ තමයි පුනර්කරණය කියන්නේ එකම දේ දිගට සිදුවීම. මේ තියෙන අනුක්‍රමය. මොකද්ද අනුක්‍රමය කියන්නේ? දැන් ඇල්ගොරිතමයක මුල සිට අවසානය තෙක් ඉහළ සිට පහළට ගමන් කිරීම අනුපිළිවෙලින් දැක්වීම අනුක්‍රමණය කියලා කියනවා. මොකද්ද? ඇල්ගොරිතමයක පියවර මුල සිට අවසානය තෙක් ඉහළ සිට පහළට අනුපිළිවෙලින් දැක්වීම අනුක්‍රමයයි. ඒ කියන්නේ මේක හැබැයි මේ පටිපොතට පේන්නේ නැතිව තියෙනවා. මෙතන තියෙන පඩිපලක් නගින එකක් නේ. එහා පැත්තෙන් තියෙන අපේ අර අදිමානවය විදිහේ. ඒකත් ඒ වගේ තමයි. හරියට පැත්ත ගත්තා. මෙතන මේ පඩිපලක් ඇවිදින එකක් තියෙනව නේද? ඔන්න ඕක දෙපැත්තටම වෙන්න පුළුවන්. දෙපැත්තට? ඔව්. ඔයා හිතන්න මේකෙදි වැඩි සංඛ්‍යාවකට අඩු වෙනතර යන්න පුළුවන්. උඩට යන්නත් පුළුවන්, පහළට යන්නත් පුළුවන්. මොකක් කිව්වා? උඩට යන්න පුළුවන්, පහළට යන්නත් පුළුවන්. වැඩි සංඛ්‍යාවකට වැඩි සංඛ්‍යාව මොකක්ද කිව්වේ? ඒ කියන්නේ ඔයා පඩිපෙළ ඉහළට නැගීම හෝ පඩිපෙළෙන් පහළට බැසීම කියන දෙකම මේ අනුක්‍රමයට යටත් වෙනවා. ඒක තේරුණාද? ඒක අනුක්‍රමයට යටත් වෙනවා. හරි. අපි යන්නේ ඊළඟ කැලේට මොකද්ද? වර්ණය. වර්ණය කියන්නේ ඔගේ ජීවිතේ තෝරා ගැනීම සිදු කරනවා අපි කතා කරා ඉස්සෙල්ලා. ඒ කියන්නේ සිලෙක්ෂන් එකක්. මොකද්ද ඔයා සිලෙක්ට් කරන්නේ? මොකද්ද මේකේ ඔයාට අවශ්‍ය කියලා කරන දේට තමයි කියන්නේ මොකද්ද? වර්ණය කියලා. හරි. සරලව මේකම නිර්වචනය. ඇල්ගොරිතමයක ඇතුළත් කොන්දේසි තෘප්ත වීම හෝ නොවීම මත ක්‍රියාත්මක කරන පියවර කුමක්ද යන්න තීරණය කිරීමේ අවස්ථාවක් වර්ණයක් ලෙස හැඳින්වේ. මොකද්ද? ඇල්ගොරිතමයක ඇතුළත් කොන්දේසි තෘප්ත වීම හෝ නොවීම මත ක්‍රියාත්මක කරන පියවර කුමක්ද කියන දේත් එක්ක මේක වර්ණය කියලා අපි හඳුන්වනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා මොකක්ද මේ වර්ණය සහ වර්ණය සිද්ධ වෙන්නේ කොහොමද කියන දේ. මට ඒක තේරෙනවා ඔයාලගේ හැසිරීමෙන්. හරි. අපි ගමුකෝ මෙහෙම කැම් එක ලොක් කරනවා නේද? හරි. අලව ගන්න දැන් බෝඩ් එකට. දැන්
සාමාන්‍යයෙන් තීරණය අපි ඉස්සරහට කතා කරන මේ සංකේත සාමාන්‍යයෙන් තීරණයක සංකේතය තමයි මෙන්න මේ අලුව ගැටේ කියන්නේ. දැන් ප්‍රශ්නයක් එනවා එක ඔත්තේද ඉරට්ටේද කියලා. දැන් අදන්න ඔත්තේ කියලා. හැබැයි සමහර අවස්ථාවක ප්‍රශ්න එන්න පුළුවන්. ඔත්තේද ඉරට්ටේද. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේක ඇස්සට දාලා ඔත්තේද ඉරට්ටේද කියලා අහුවොත් මෙයා දෙන ආන්සර් එක දෙන පිළිතුර ඔව් නම් මෙහෙට දෙනවා නැත්නම් මෙහෙට දෙනවා කියලා හිතමුකෝ. මේ ඔව් මේ නෑ. ඔව් නම් ඔව් කියලා print කරන්න කියනවා. ඔව් කියලා පෙන්නන්න. print ඔව්. print නෑ. ඔන්න කියලා ඔව් කියලා print කරන්න කියනවා. හරිද? ඔන්න ඔහම කියලා කියනවා. එතකොට මෙන්න මෙතනට දාන වැලියු එක මෙතනින් තීරණය වෙලා එළියට ඒම තමයි එළියට එන ආන්සර් එකට තමයි අපි කියන්නේ වර්ණය කියලා. දැන් මෙතන 2 කියලා ආවොත් එහෙම දැන් මෙතන 1 ඔත්තේ නම් print වෙනවා ඔව් කියලා. හරිද? මෙතන ඔත්තේ ඉරට්ටේ හරිනේ මෙතන කියමුගෙන ඔත්තේ කියලා ඔත්තේ. මේ පැත්තේ ඉරට්ටේ. හරිද? නැත්නම් ඉරට්ටේ එහෙම. ඒ කියන්නේ ඔක්තේ සංඛ්‍යා ගන්න විදිහක් තියෙන ස්ටෙප් අපි ඉස්සරහට කතා කරමු. මේ නිකන් වාට ඔලුවට දාන්නේ මේක. 2. 2 කියන එක ඉරට්ටේ. එතකොට මේක සිලෙක්ෂන් එක එනවා. එතකොට ඉරට්ටේ ගෙනවා. ඉරට්ටට යනවා. එන්නේ වගේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ නේ සිස්ටම් එකේ තෝරා ගැනීම යන දිශාවෙන් තෝරා ගන්න දෙයට අපි කියනවා මොකද්ද? වර්ණය නැත්තම් සිලෙක්ෂන් එක කියලා. හරි. යන් ඊළඟ එකට කද පුනර්කරණය. සමහර මගේ වචන වැරදි නම් සෝරි. එකක් තියෙනවා මගේ. පුනර්කරණය නැත්නම් ඉටරේෂන්. හැම වෙලේම මට කියන්න බෑ කියලා අම්මා බයින එක තමයි මෙතන තියෙන්නේ. මොකද්ද හැම වෙලේම මට ඔබට මේක කියන්න බෑ කියලා අම්මා කියන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. මොකද්ද? පුනර්කරණය කියලා අපි හඳුන්වන්නේ ඇල්ගොරිතම එක පියවරයන් තෘප්ත වන තෙක් හෝ තෘප්තව පවතින තෙක් එක් පියවරක් හෝ පියවර කිහිපයක් නැවත නැවත සිදු කිරීම. ඔබ කොහොමද සරලවම අපි අඳුරගන්නේ? අපි කතා කරා ඉස්සෙල්ලා මතකද අර තේ හදන කතන්දරයක් මතකයි නේද? අපි තේ හදනවා. ඔන්න තේ හදන එකේදී ඉස්සලා අපි කතා කරා උණු වතුර උණු කරනවා. හරිද? උණු වතුර ඉස්සලාම උණු කරනවා. ඊට පස්සේ මේකට තේ කොළ දානවා. ඊට පස්සේ සීනි දානවා. කිරි අවශ්‍ය නම් කිරිත් දානවා හරිනේ. එතකොට සීනි දානවා. ඊට පස්සේ මොකද්ද? කලවම් කරනවා. හරිද? කලවම් කරලා කෝප්පෙට දාලා ඒ කියන්නේ කෝප්පෙට දානවා අවුට්පුට් එක දෙනවා. දැන් මේ සීනි මදි නම් හරිද? මේ ස්ටෙප් එක මෙතනට යනවා, මේ ස්ටෙප් එක මෙතනට යනවා, මේක මෙතනට යනවා, මේක මෙතනට යනවා. දැන් ඉස්සල්ලාම මෙන්න මෙතන ඉන්නවා ඔයා. ඔයා අර සීනි බොන්න කැමති අම්පෝ අර දිය වැඩිය නෑ මට නෑ කියලා සීනි බොන්න වැඩියෙන් කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා කියනවා අම්මේ මේකේ සීනි මදි. ඒතර මොකද කරන්නේ? ආයෙ මෙතනට ගිහිල්ලා ආයෙ සීනි දානවා. අයියෝ තාම මදි. ආයෙ සීනි දානවා. දැන් සීනි නම් ඇති කහට චුට්ටක් මදි අම්මේ. ඊට පස්සේ ආය යනවා තේ කොළ දාපු දැනට කහට චුට්ටක් වැඩි කරගන්න. දැන් පේනවාද මේක ස්ටෙප් බයි ස්ටෙප් ආය යනවා. දැන් ආය කහට දැම්මට පස්සේ සීනි මදි කියලා. දැන් යනවා. ඔන්න ඔතනට. ඔන්න ඔය විදිහට පියවරයන් කිහිපයක් ගිහිල්ලා ඔයා තෘප්ත වෙනවා නම් මෙන්න මෙතන කෙනා තෘප්ත වෙනවා නම් ඒකට අපි කියනවා පුනර්කරණය කියලා. ඒ කියන්නේ එක දිගට ස්ටෙප්ස් කිහිපයක් නැවත නැවත එකම දේ සිද්ධ වෙනවා නම් ඒකට අපි කියනවා පුනර්කරණය කියලා හඳුන්වනවා. හරි. මම හිතනවා පුනර්කරණයත් වගේ ඔළුවට යන්නේ නැති කියන දේ යන් ඊළඟට. හරි. ගැටලුවක් විසඳීමට අධ්‍යයන 4ක් තියෙනවා. එක ගැටලුවක් විශ්ලේෂණය කරන්න ඕන.
ගැටලුව අපි කතා කරපු විදිහට මොකද්ද මේ ගැටලුව, මොකද්ද මේකට අවශ්‍ය, කොහොමද මේකට පිළිතුරක් දෙන්නේ, මේ සකස්මක් හදාගන්නේ කොහොමද, අන්න ඒ දේවල් ටික. ඊට පස්සේ ගැටලුව සඳහා අපි කතා කරද්දී ඇල්ගොරිතම් එකක් ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහොමද වෙන්නේ, මේක අපි යොදාගන්න ඇල්ගොරිතම් එක මොකද්ද, ඒවා හොයාගෙන අපි ඇල්ගොරිතම් එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ පරිගණක ක්‍රම ලේඛනයක් ලියවිය. ඒ කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් එකක් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක හරි. පරිගණක ක්‍රම ලේඛනය ක්‍රියාත්මක කරලා බලන්න. මොකද්ද? පරිගණක ක්‍රම ලේඛනය ක්‍රියාත්මක කරලා බලන එක ඊළඟට අපි කරන ස්ටෙප් එක. හරි. ඇල්ගොරිතම් එකක් ගොඩනගන්න අපි දැන් ඉස්සර කිව්වා ඇල්ගොරිතම් එකක් ගොඩනගන්න ඕනේ කියලා. ඇල්ගොරිතම් එකක් ගොඩනගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ගැලීම් සටහන්. ගැලීම් සටහන් කියන්නේ ඔයාලට පේනවා මෙන්න මේ සයිඩ් එකේ තියෙන චිත්‍රය වගේ අපි සටහනක් ඇඳ ගන්නවා. අනිත් එක තමයි ව්‍යාජ කේතයක් ලියනවා. මොකද්ද සූඩෝ කෝඩ් එක නැත්තම් ව්‍යාජ කේතයක් ලියනවා. මේක සූඩෝ කෝඩ් නැත්තම් ව්‍යාජ